ආයුබෝවන් මගේ නංගිලා මල්ලිලා හැමෝටම. ඔන්න ඉතින් මං අදත් ඔයාලට අරගෙන ආවා අලුත් වීඩියෝ එකක්. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ අපුස උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ එන කළු සපත්තු කෙටි කතාව. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මං ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. අපි යමු අද වීඩියෝ එක බලන්න. කත්රෝදිවි මගෙන් බිඳක්. ජයතිලක කම්මැල්ල වීර මහතා උපත ලැබුවේ 1943 ඔක්තෝබර් 2 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හීනටිය කියන ග්‍රාමයේ. මෙතුමා අධ්‍යාපනය ලැබුවේ හීනටින රජයේ විදුහලෙන් සහ මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන්. කම්මැල්ල වීර මහතා අධ්‍යාපනයෙන් පසුව එයාගේ ප්‍රථම රැකියාව විදිහට දවස පුවත්පත් ආයතනයේ මුද්‍රණ ශිල්පියෙකු ලෙස එයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. ඉතින් කම්මැල්ල වීර මහතාගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහය වෙන්නේ කළු සපත්තු කෙටි කතාව. මේක රචනා කරේ 1985 වර්ෂයේ. මෙම කෙටි කතාව සඳහා එතුමාට රාජ්‍ය සම්මානයක්ද හිමි වෙනවා. එතුමා විසින් රචනා කරපු අනිත් කෙටි කතා විදිහට මිනිස්සු යක්කු සහ දෙවියෝ, තවත් කමලාවියක්, මාංචු, අන්තිම කැමැත්ත, ලේ, පස්වැනි ජවනිකාව හා සොබා සහ සිහිනයිසව්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කම්මැල්ල වීර මහතාගේ ප්‍රථම නවකතාව විදිහට 8 අවුරුද්ද නවකතාව හඳුන්වන්න පුළුවන්. මේකට 1987 වර්ෂයේදී ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සාහිත්‍ය ත්‍යාගයේද දිනාගන්න එතුමා සමත් වෙනවා. එතුමා විසින් රචිත තවත් නවකතා විදිහට තාත්තලාගේ කතාව, ගොදුරු යන නවකතා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි චුම්බන කන්ද කියන කතාවට මෙතුමා රාජ්‍ය සම්මාන සහ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සම්මානද හිමි කර ගන්නවා. මෙතුමාගේ මෙම කෘති සඳහා කිහිප වරක්ම රාජ්‍ය සහ ස්වාධීන සම්මානවලට පාත්‍ර වෙන්න මෙතුමා වාසනාවන්ත වෙනවා. මෙතුමා විසින් පරිවර්තිත කෙටි කතා විදිහට පව්කාර දරුවා හඳුන්වන්න පුළුවන්. යෝන් ප්‍රබන්ධ විදිහට පුංචි නිසංසලා, ළමා පොත් විදිහට සෙනරත් මාමාගේ කතන්දර යන කෘති හඳුන්වන්න පුළුවන්. රැකියාවෙන් හෙම්බත් වී එල්ලා වැටුණු මුහුණු සහිත මිනිසුන්ගෙන් පාරවල් පිරෙන හවස් යාමයේ ගම හරහා දිවෙන පාර අද්දරට වී සිරිදාස බලා සිටියේ තම ගැටලුව විසඳා ගන්නට කාගෙන් හෝ උදව්වක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. උදේ සිට සවස් වනතුරු කම්හලක යන්ත්‍ර සූත්‍ර අතර හෝ කාර්යාලයක ලිපිගොනු මැද සිටි මේ මිනිසුන් හැන්දෑවේ ආපසු නිවෙස් බලා යන්නේ එතරම් සතුටකින් නොවන බව සිරිදාසට මීට පෙර වැටහී නොතිබින. තමා පසු කර යන අයගේ මුහුණු දෙස මේ තරම් සැලකිල්ලෙන් බලන්නට ඕනෑකමක් ඔහුට වෙන කවරදාකවත් තිබුණේ නැත. දවසේ ඇඳිරිය මුහුණුවල තවරාගෙන ගමන් කරන මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු අත පොල් ගෙඩි දෙකක්, එළවලුවක් නැත්තම් හාල් 3-5 ටිකක් දැමූ කුඩා බඩු මල්ලක් වෙයි. ඔවුන්ගේ මුහුණුවල ඇති කලකිරුණු නුරුස්නා පෙනුම සහ මේ බඩු මල් අතර ඇති සම්බන්ධය තේරුම් ගන්නට තරම් අත්දැකීමක් සිරිදාසට නැත. මගේ කරුමෙට අද හැමෝටම කේන්ති ගිහින් වගේ සිරිදාසට සිතින. අවුරුදු 6ක් තිස්සේ රැකියාවක් සොයා ගැනීමට දන්නා දහිරි දැමූ සිරිදාස දැන් මේ ව්‍යායාමයෙන් හොඳ හැටි වෙහෙසට පත්ව සිටී. තවත් ඉහළට ඉගෙන නොගත්තේයි දැයි ඔහුගේ වතගොත හරිහැටි නොදන්නා කෙනෙක් ඉඳහිට සිරිදාසගෙන් අසයි. එහෙත් සිරිදාසගේ කල්පනාවට අනුව තමා මෙතරම් දුරක්වත් ඉගෙනීම කිරීමෙන් කර ඇත්තේ වික්‍රමයකි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබාගත හැකිව තිබියදී ඒ කඩේම ළඟදී පොතපතින් සමුගැනීමට සිදුවීම ගැන ඔහු කනගාටු වූයේ දින කිහිපයක් පමණි. උපන්දා සිට විඳ දරාගත් වේදනාවන් අතරට එක් වූ විට ඒ තවත් එකක් පමණක් විය. පාසල් ගමන නැවතී 6 වසරක් ගෙවී ගියද සිරිදාස තවමත් නිකමෙකි. එහෙත් ඔහු දෙමාපියන් හරිහම්බ කළ දේ ගිල දමන නිකමෙක් නොවේ. අවුරුදු 6ක් තිස්සේ ඔහුට ගිල දමන්නට තරම් දෙයක් හරිහම්බ කර තබන්නට තරම් ශක්තියක්වත් ඔහුගේ දෙමාපියන්ට තිබුණේ නැත. එයින් ඔහුගේ කාලයේ වැඩිපුර ගෙවුනේ හිත මිතුරන් අතරේය. ඇමතිවරයෙකු, මන්ත්‍රීවරයෙකු කෙසේ වෙතත් සංස්ථාවක අධ්‍යක්ෂකවරයෙකුට හෝ එවැනි උත්තමයෙකුගේ නෑදෑ හිතවතෙකුට යන්තමින් ගෑවී ගිය නෑකමක්වත් නැති එක මොනතරම් අභාග්‍යයක්දැයි සිරිදාසට දැන් නම් හොඳ හැටි අවබෝධ වී තිබේ. තමා වැනි අවාසනාවන්තයින්ට රැකියාවක් පතා කළ හැකි එකම දේ සිරිදාසත් අවුරුදු 6ක් තිස්සේම කළේය. ඔහු දිනපතාම කාගේ හරි ගෙදරකින්
රජයකින් ඉල්ලා ගන්නා පත්තරයක දැන්වීම් කියවයි. සතියකට වරක් තැපැල් කන්තෝරුවට ගොස් රජයේ ගැසට් පත්‍රය පිරික්සා බලයි. සති දෙක තුනකට වරක් ඉල්ලුම් පතක් ලියාපදිංචි තැපෑලෙන් යවමින් නිකමෙකු ලෙස ඉඳීම වෙනුවෙන් රජයට මුත්තර බදු ගෙවයි. මාස 7-8කට වරක් මිතුරෙකුගේ කලිසමක් කමිසයක් ඉල්ලා හැඳගෙන සහතික ෆයිල් එකක් තනියටගෙන සම්මුඛ පරීක්ෂණවලට යයි. පන්සලේ ලොකු හාමුදුරුවන් අතින් ලියා දුන් චරිත සහතිකයත් ග්‍රාම සේවක විසින් රජයේ මුද්‍රිත පෝරමයත් පුරවා දෙන ලද සහතිකයක් ඉගෙනගත් පාසලේ ප්‍රින්සිපල්ගෙන් ලබාගත් මා දන්නා පමණින් මොහු හික්මුණු විනීත තරුණයෙකි යන සහතිකයත් ලොකු වටිනාකමක් ඇති ඒවා ලෙස නොසැලකුණත් තමාට මෙතෙක් කල රැකියාවක් නොලැබුණේ චරිතයේ අඩුපාඩුවන් නිසා නොවන බව නම් සිරිදාස දනී. පාරායිනේ සිට මඟ යන එන සෑම පිරිමියෙකුගේම මුහුණුවල සැඟවුණු කරුණාව සිතින් මැන බලන සිරිදාස ඒ හැම කෙනෙකුගේම දෙපා දෙස බැලීමට අමතක කළේ නැත. කළු සපත්තු දෙකක් සොයා ගැනීම මේ තරම් දුෂ්කර කාර්යයක් වේ යයි උදේවරුේ ඔහුට වැටහී තිබුණේ නැත. සාමාන්‍ය රැකියාවලට යන කිසිවෙකු කළු සපත්තු නොදබන බව පෙනෙන විට තමා අද මුහුණ දෙන්නේ බරපතල ගැටලුවකට බව ඔහුට තේරුම් යයි. කළු කලිසමක් සුදු කමිසයක් සහ කළු සපත්තු දෙකකින් සැරසි කොළඹ කුරුණුවත්තේ පිහිටි පෞද්ගලික ආරක්ෂක සේවා කාර්යාලයක සම්මුඛ පරීක්ෂණයකට හෙට උදේ 8ට සිරිදාස පෙනී සිටිය යුතුය. සම්මුඛ පරීක්ෂණයට කැඳවුම් ලිපිය ඔහුට ලැබුණේ අද උදේවරුවේය. කළු කලිසමක් සුදු කමිසයක් සොයා ගැනීම ඔහුට තරම් ප්‍රශ්නයක් නොවුවත් තම මිතුරන් කිසිවෙකු ළඟ කළු සපත්තු නැති බව ඔහු දනී. ඔහු මේ හැන්දෑවේ පාර අතර සිටින්නේ රැකියාවකට ගොස් එන දන්නා හඳුනන කෙනෙකුගෙන්වත් කළු සපත්තු දෙකක් ඉල්ලාගත හැකි වේ යන බලාපොරොත්තු වෙනි. එහෙත් සිරිදාසගේ කරුමය නිසා හෝ රක්ෂාවලට ගොස් එන්නවුන්ගේ කරුමය නිසා හෝ හැම කෙනෙකුම පාහේ පයලාගෙන සිටින්නේ ලාභ සිරෙප්පුය. කරුණාබරිත හදවතක් ඇති අයෙකු ලෙස තමා සලකන තිලකරත්න මහත්මයා පාරේ එනවා දකින විට සිරිදාසගේ සිතට අස්වැසිල්ලක් වෙන හැඟීමක් ඇතිවිය. ඔහුගේ මුහුණේද එතරම් ප්‍රසන්න පෙනුමක් නැතත් ඔහුගේ දෙපාවල දැත්තේ සෙරෙප්පු දෙකක් වුවත් තමාගේ ප්‍රශ්නය ගැන තිලකරත්න මහත්මයා සැලකිල්ලක් දක්වනු ඇතැයි සිරිදාස නිගමනය කළේය. තමාට රැකියාවක් නොලැබීම ගැන කනගාටු වන කිහිප දෙනාගෙන් තිලකරත්න මහත්මයා පළමු වෙන්නා නැත්නම් දෙවන්නා විය හැකි බව සිරිදාස දනී. වරක් සම්මුඛ පරීක්ෂණයට යාම සඳහා මිතුරෙකුගෙන් ඉල්ලාගත් කමිසයක් තිලකරත්න මහත්මයාගේ විදුලි ඉස්තිරික්කෙන් වැඳ ගන්නට ගිය අවස්ථාවේ තමාගේ තොරතුරු අසා ඔහු බෙහෙවින් දුක් වූ අන්දම තමා අස්වැසීමට උත්සාහ කළ අන්දමත් සිරිදාසගේ මතකයේ තැන්පත්ව තිබේ. ජීවිතය වුණ තමයි මල්ලි. මමත් ඔයා වගේම දුක් විඳපු කෙනෙක්. මමත් රක්ෂාවක් නැතුව අවුරුදු ගාණක් දුක් විඳා. යයි තිලකරත්න මහත්මයා එදා තමා අස්වැසීමට කී වචනවල සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් ඔහුගේ කටහඬෙහි ඌයේ සැබෑ ලෙන්ගතුකමක් බව සිරිදාස ඇඳින ගත්තේය. ඔහු ඉන්පසුව තිලකරත්න මහත්මයාට අයියා යනුවෙන් නමතන්නට පෙළඹුණේ එම ලෙන්ගතුකම ඇඟට තැනෙන තරම් වූ නිසා විය යුතුය. අයියේ පොඩි බඩුවක් ඉල්ල ගන්න පුළුවන් වෙයිද? වචන පිට වෙද්දී තමාගේ යටහත් පහත්කම ප්‍රමාණයට වැඩි වූ බව සිරිදාසට දැනින. මොකද්ද මල්ලි? කළු සපත්තු දෙකක්. කළු සපත්තු දෙකක්? ඔව් කළු සපත්තු දෙකක්. හෙට පොඩි ඉන්ටර්විව් එකකට යන්න. කළු සපත්තු දෙකක් දාගෙන එන්න ඕන කියලා තියෙනවා. සිරිදාස දිගටම කියාගෙන ගියේය. මොකද්ද ඉන්ටර්විව් එක? හමුදාවේද? නෑ මේ සිකියුරිටි ෆර්ම් එකක්. එල්ලයක් නැතුව දැස්වීමට යොමු කරගත් තිලකරත්න මහත්මයා මොහොතක් කල්පනා කළේය. කළු සපත්තු. කල්පනාවට රුකුල් දෙන්නට තොල් සෙමින් මුමුණයි. මල්ලි ඒක ඒ තරම් ලේසි නෑ. මම මේ කල්පනා කළේ කවුද මේ පැත්තේ කළු සපත්තු අඳින්නේ කියලයි. කවුරුත් නැද්ද මල්ලි අඳින පොලිස්කාරයෙක්? කළු සපත්තු පිළිබඳ ඒ නිවැරදි හෝඩුවාව සිරිදාසට සහනයක් විය. අයියට බොහොම ස්තුතියි. දැන් මට පුළුවන් හොයාගන්න. මම මගලිගොඩ රාළහාමිව ටිකක් අඳුනනවා. පැය කිහිපයකින් ආපසු බාර දීමේ පොරොන්දුව පිට මගලිගොඩ රාළහාමිගෙන් කළු සපත්තු ලබා ගන්නට සිරිදාස සමත් විය. ඒ සඳහා තමාගේ අම්මා තාත්තාගේ වතගොත ගෙදර කනබොන හැටි පමණක් නොව තමාගේ ගෙදරට යන පාර නොවර්ධනසේ විස්තර කරන්නටද සිරිදාසට සිදුවිය. එපමණක් නොවේ. තමා පොලිස්කාරයෙකු වූවත් හිතවුණු වෙන මිනිහෙකු බවත් හොඳට හොඳ නරකට නරක ස්ට්‍රේට් ෆෝවර්ඩ් ජෙන්ටල්මන් කෙනෙක් බවත් වෙරිමතින් පැහැදිලි කර අවසන් කරන තෙක් මගලිගොඩ රාළහාමිට ඇහුම්කන් දීගෙන ඉන්නට නොහොත් ඇහුම්කන්
පහසුකම් දෙන බව පෙන්වීමට සිරිදාසට සිදුවිය. මල්ලි මේක මගේ රාජකාරි කකුල් දෙක. හරිද? වැඩේ කරගෙන ටාර් ගාලා රිටර්න් කරපන්. තේරුණාද? මගලගොඩ රාළහාමි සපත්තු දෙක පත්‍ර පිටුවක ඔතා සිරිදාස අතට දෙමින් කීය. තමාට ඇත්තේ අද කිසිදු වටිනාකමක් නැති සහතික කිහිපයක් බව එම සම්මුඛ පරීක්ෂණයේ විසින් සිරිදාසට නැවත වරක් පැහැදිලි කර දෙනු ලැබීය. පරණ පොලිස් ලොක්කෙකුසේ පෙනුණු ආරක්ෂක සේවයේ ඩිරෙක්ටර් සහතික අතට ගත් නමුත් ඒවායේ ලියවී සටහන් වී තිබූ කිසිවක් ගැන සැලකිල්ලක් දැක්වුවේ නැත. ඒත් සිරිදාසව රැකියාවට තෝරාගනු ලැබීය. සුදුසුකම් ඔක්කොම හරි. අවුරුදු 3ක් తాවකාලික පදනමක් මත වැඩ කරන්න ඕන. තේරුණාද? ඩිරෙක්ටර්ගේ බැල්ම මෙන්ම කටහඬද ගාම්භීරය. මොහු නම් ස්ථීරවම හිටපු පොලිස් ලොක්කෙකු විය යුතුයයි සිරිදාස සිතත්ම ඔහුට වචනයක්වත් කතා කරන්නට ඉඩ නොතබා වහාම වැඩබාර ගැනීමට සූදානම් වන ලෙස නියෝගයක්ද ලැබින. ඩග්ලස් දෙනා මෙයාට කැප් එකක් බැජ් එකක්. ඩිරෙක්ටර්ගේ විධානය අනුව සිරිදාස අතට රැකියාවට අවශ්‍ය ආභරණ ලැබින. මොහොතකින් අලුත් ආරක්ෂක භටයා කළු කැප් එකක් පැළඳ කමිසයේ පපුව මත එල්ලාගත් පිත්තල ලාංඡනයක් සහිතව රාජකාරියට සූදානම්ව සිටියේය. ඔහුට රාජකාරී කටයුතු පිළිබඳව නීති රීති කොන්දේසි පැහැදිලි කරන ලද්දේ ඩිරෙක්ටර් විසින්ම පදවාගෙන යන ලද වාහනය තුලදීය. දැන් උදේ 10ට ඩියුටි පටන් ගන්නවා. රෑ 10ට ඔෆ්. තේරුණාද? පැය 4කට ඕවර් ටයිම් ගෙවනවා. Taman රාජකාරියට යන තැන හැම දෙයකටම Taman වග කියන්න ඕන. හරිද? අවංකව රාජකාරී කරොත් ඉක්මනින් පඩි වැඩි කරනවා. සිරිදාසට රාජකාරිය ලෙස පැවරුනේ ලොකු බංගලාවක් ඉදිරිපිට ගේට්ටුව අසල ඇති ලෑලි කූඩුවක් තුළට වී බලා සිටීමය. ඔහු කැඳවාගෙන ගිය ඩිරෙක්ටර් විසින් එතෙක් වේලා රැඳී සිටි ආරක්ෂක භටයා රාජකාරියෙන් මුදවා හරින ලදී. ඔහු අත වූ සටහන් පොතත් ඉල්ලාගත් ඩිරෙක්ටර් ඒ සිරිදාස අතට දුන්නේය. වැදගත් හැම සිදුවීමක්ම මේ පොතේ ලියන්න ඕන. තේරුණාද? තමාට සිදු වූයේ කුමක්දැයි සිරිදාස කල්පනා කරන්නට පටන් ගත්තේ ඩිරෙක්ටර් තනගේ වාහනයේ නොපෙනී ගියාට පසුවය. පරණ පොලිස් නිලධාරියෙකුට තම රාජකාරියෙන් ලැබුණු දායාදයක් වූ උර්ක බැල්මෙන් හා උඩගු රෞද්‍ර කටහඬින් අසරණ තරුණයෙකුගේ ස්නායු ක්‍රියාකාරීත්වය ඇන හිට විය හැකි බව සිරිදාසගේ ආසන්නම අත්දැකීම වී තිබින. ඩිරෙක්ටර් දුටුවේලේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ සිරිදාස ක්‍රියා කළේ රූකඩයක් සේ බව ඔහුට පසක් විය. සිදු වූ සියල්ල ආවර්ජනය කිරීමෙන් අනතුරුව තමාට රැකියාවක් ලැබී ඇති බව සිරිදාස තේරුම් ගත්තේය. වෙනත් කිසිවක් තබා හදිසියකදී ළඟම ඇති පොලිසියට දුවන්නේ වම් පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද යන්නවත් නොදන්නා සිරිදාසට තමා ආරක්ෂක භටයෙකු වී සිටින බව පිළිගන්නට සෑහෙන වේලාවක් ගත විය. තමාගේ ආරක්ෂාව යටතට පත් වී ඇති බංගලාවෙන් මිනිසුන් ජීවත් වන බව ඔහුට තේරුම් ගියේ තවත් පැය කිහිපයක් ලෑලි කූඩුවේ ගත කළාට පසුවය. කිසිම හඬක් නොඇසෙනසේ ගේට්ටුව අසලට පැමිණි කාරයක් එහි නලාව හඬවන විට බංගලාවේ උඩ තට්ටුවේ ජනේලයක් විවෘත වී එයින් ගැහැණු කටහඬක් ඇසෙන්නට විය. "සෙකියුරිටි, ඔය ගේට් එක අරිනවා." සිරිදාස ගේට්ටුව විවෘත කළ විට කාරය හිමින් ඇදී ගොස් බංගලාවේ ගරාජයට රිංගා ගත්තේය. පාසල් ඇඳුමින් සැරසුණු ළමුන් තිදෙනෙකු එයින් බැස යනු සිරිදාස දුටුවේ යන්තමිනි. අලුත් අත්දැකීම්වල හිරවී සිටි සිරිදාසට හදිසියේම මගලිගොඩ රාළහාමි සිහිපත් විය. තමා රාජකාරියේ යෙදී සිටින්නේ පැය කිහිපයකින් ආපසු බාර දීමට පොරොන්දු වී ඉල්ලාගත් සපත්තු දෙකක් පයලාගෙන නොවේදැයි මතක් වීම නිසා සිරිදාසගේ ඔළුව අවුල් විය. කම්පනයට පත්ව සිටි ඔහුගේ සිතට දැන් බියමුසු හැඟීමක්ද ඇතුල් වී තිබේ. මගලගොඩ රාළහාමිට ඇත්තේ මේ සපත්තු දෙක පමණක් නම් ඔහුට අද හදිසියේ රාජකාරී කටයුත්තක් යෙදුනේ නම් සපත්තු දෙක ආපසු බාර දීමට ලැබෙන්නේ රෑ 2 හරියේ බව ඔහුට දැන් පැහැදිලිය. තමාට හදිසියෙම රැකියාව ලැබුණු බව කිව් විට සපත්තු දෙක ආපසු දීමට පමා වීම ගැන මගලගොඩ රාළහාමි උරණ නොවනු ඇතැයි සිතා සිරිදාස අස්වැසිල්ලක් ලබන්නට උත්සාහ දැරුවේය. එහෙත් ඒ සමග තවත් ගැටලුවක් මතුවේ. හෙට වැඩට එන්නේ කාගේ සපත්තු දෙක තමාගෙනද? දවල් 2ට පමණ ලෑලි කූඩු අසලට පැමිණි මෙහිකාර කොළුවේ කිසිදු කතා බහක් නැතුවම බත් පාර්සලයක් සහ වතුර ජෝගුවක් සිරිදාස අතට දී ආපසු ගියේය. සියල්ල අද්භූත ජනක නොවේදැයි සිරිදාසට නැවත වරක් සිටින. මගලිගොඩ රාළහාමිගේ සපත්තු දෙක ආපසු බාර දීම ගැනත් හෙට වැඩට ඒමට සපත්තු දෙකක් සොයා ගැනීම ගැන දිගින් දිගටම කල්පනා කරන්නට නොතිබුණේ නම් මේ පාළු බංගලාවේ ගේට්ටුව ළඟ පැය 12ක් ගත කිරීම ලේසු පහසු කාර්යයක් නොවනු ඇත. කොතරම් කල්පනා කළත් විසඳුමක් නොදකින මේ ගැටලුවට හිර වී සිටියදීම
ඔහු අතින් සටහන් පොතේ වාක්‍ය කිහිපයක්ද ලියවින. දවල් 2ට පමණ කෑම ලැබුණා. හවස 6:30ට පමණ කළුපාට කාර් එකක් බංගලාවට ආවා. හරියටම රාත්‍රී 10ට ඩිරෙක්ටර් වාහනය බංගලාවේ ගේට්ටුව ඉදිරියට පැමිණියේය. සිරිදාසගේ සිතට සහනදායි හැඟීමක් දැනින. එහෙත් ඒ වහාම පිසදා හරිමින් ඩිරෙක්ටර්ගේ තීන්දුව ප්‍රකාශයට පත්විය. රෑ ඩියුටි බාරගන්න මිනිහා ඇවිත් නෑ. ඒ හින්දා හෙට උදේ 6 වෙනකල් සිරිදාස දිගටම ඕවර්ටයිම්. තේරුණාද? සර් අද මම කොහොම හරි යන්න ඕන. සිරිදාස වචන ටික පෙළගස්වන විට ඩිරෙක්ටර්ගේ වාහනය පණ ගැන්වී ඉදිරියට ඇදී ගියේය. ඔහුට කළ හැකි වූයේ හිටිවනම තුෂ්ණිම්භූතව බලා සිටීම පමණි. තමා ලොකු උගුලක හිරවී සිටින බවත් සිරිදාසට දැනේ. හෙට උදේ 6 වන තෙක් මෙයින් ගැලවී යන්නට නොහැක. 6 අවුරුද්දක් ජීවිතයේ අමිහිරි අත්දැකීම් සම්භාරයක් විඳ දරාගත් ඔහුට මේ පාළු බංගලාව ඉදිරිපිට හෙට පහන් වනතුරු ගත කරන්නට සිදුවීම ඉවසන්නට පුළුවන්. එහෙත් මගලගොඩ රාල්හමිගේ සපත්තු දෙක ආපසු බාර දීම තවත් පැය 8කින් පමාවීම නිසා නිර්මාණය වන බියකරු අත්දැකීමට මුහුණ දෙන්නේ කෙසේද? මගලගොඩ රාල්හාමි හොඳට හොඳ නරකට නරක ස්ට්‍රේට් ෆෝවර්ඩ් පොලිස් රාල්හාමි කෙනෙකි. සුරාමතින් රතු වූ දැස් කරකවමින් මගලගොඩ රාල්හාමි තමා අභියස සිටින්නාසේ සිරිදාසට දැනේ. ඔළුවේ ඇති කැප් එකත් පපුවේ පිත්තල බැච් එකත් ගලවා කානුවට විසිකර දමා ගෙදර දුවන්නට සිරිදාසට සිතේ. එහෙත් ඒ නියත වශයෙන්ම තමාගේ පිටුපසින් බැටන් පොළු පන්නවා ගැනීමක් වන බව ඔහුට මනාව වැටහි. ඩිරෙක්ටර්ද පොලිස් ඩොක්කෙකුගේ අවතාරයකි. තමා මේ කොටු වී සිටින්නේ කිසිම පැත්තකින් ගැලවීමක් නැති මහා උගුලක නොවේ දැයි සිතන විට මේ අලුත් ආරක්ෂක බටයාගේ දෑස්වලට කඳුළු උනන්නට විය. රාත්‍රී 11ට පමණ බංගලාවේ ලයිට් නිවී කිය නමුත් ඒ ගැන සටහන සිරිදාස අතින් නොලිය උනේ ඔහු අගමුල බේරාගත නොහැකි සිතුවිලි අවුලක පැටලී සිටි බැවිනි. ලෑලි කූඩුව ඇතුලේ සවිකර ඇති විදුලි බුබුලු වටා පොරකමින් කැරකෙවෙන කුඩා මැස්සන්ගෙන් එකෙක් දෙන්නෙක් සිරිදාසගේ හිස් වැස්මටත් එතනින් සුදු කමිසයටත් වැටී දඟලති. දෙපා එකිනෙකට ගැටෙනසේ ලංකොට දිගු කර පුටුවේ ඉදිරියට ඇදී වාඩි වී සිටින සිරිදාසගේ හිස දැන් බිමට නැඹුරු වී නිකට පපුවේ ඇතිල්ලෙමින් තිබේ. එක්කල දෙකකුල් අතර දෑත් රුවාගෙන නිසලව සිටින ඔහුගේ පෙනුම දැන් ආරක්ෂක බටයෙකුට වඩා සිරකරුවෙකු සිහිපත් කරවයි. පැය කිහිපයක් තිස්සේ සිතේ පැවති කැළඹිල්ල විසින් අප්‍රාණික කරන ලද ඔහු දැන් අඩ නින්දේය. ඔහුගේ සිතුවිලි දැන් අවතාර වෙස්ගෙන රඟයි. මහා හඬක් නගමින් පැමිණි පොලිස් වෑන් රථයක් සිරිදාසගේ ගෙදර මිදුලේ නතර කරයි. එහි පිටුපස දොරපළු විවෘත වී බැටන් පොල්ලුවත් පොලිස් නිලධාරී වූ කිහිප දෙනෙක් එළියට පනිති. ඔවුහු සිරිදාසට පිටුපස හඹා ඇති. ඉදිරියෙන්ම එන්නේ ඇස්ගෙඩි රතු කරගත් මගලගොඩ රාල්හාමිය. ඔහුගෙන් ගැලවී යන්නට සිරිදාස දරු උත්සාහය ව්‍යර්ථ වන්නේ පයලා සිටින බර සපත් දෙක ඔසවාගෙන දුවන්නට තරම් ශක්තියක් නැතිවීම නිසාය. මගලගොඩ රාල්හාමි සිරිදාසගේ බොටුවෙන් අල්ලා ගන්නවත් සමගම අසරණ ආරක්ෂක බටයා තිගැස්සී අවදි විය. තමා ඉදිරියේ සිටින ඩිරෙක්ටර් දුටු සිරිදාස පුටුවෙන් විසිවී ගොස් දුන්නක් දිගහරුණාසේ කෙලින් සිට ගත්තේය. එහෙත් ඔහුගේ රාජකාරි හිස් පැස්ම ඒ වන විට ඩිරෙක්ටර් අතට පත් වී තිබින. හරි අගේ රාජකාරි කරන හැටි ඩිරෙක්ටර් කීවේ එපමණකි. කැප් එක සිරිදාසට ආපසු නොදීම වාහනයට ගොඩ වූ ඔහු යන්නට ගියේය. උදේ 6ට ඩිරෙක්ටර් ආපසු සිරිදාස වෙතට එන විටත් ඔහුගේ මනස ප්‍රකෘති තත්වයට පත් වී තිබුණේ නැත. රැකියාවට පැමිණි මුල් දවසේම නිදා ගැනීම නිසා තමාගේ සේවය අවසන් කෙරෙන බව සිරිදාසට කෙටියෙන් පැහැදිලි කර දෙන ලදී. පිත්තල ලාංඡනය ගලවාගත් ඩිරෙක්ටර් සිරිදාස අතට රුපියල් 25ක් දුන්නේ පැය 20ක සේවය වෙනුවෙනි. ඊයේ උදේ රැකියාව ලැබුණු වෙලේ හිතට දැනුණු සහනයෙන් 20-30 ගුණයකින් වැඩි සහනදායී හැඟීමක් සිරිදාසට දැන් දැනේ. දෙපයෙලා සිටි සපත්තු දෙක ගලවා අතට ගත් ඔහු ටික දුරක් ඉක්මනින් ගමන් කර බස් රථයක එල්ලී ගත්තේය. සැහැල්ලු සිතින් ඔහු මේ යන්නේ මගලගොඩ රාල්හාමිගේ සපත්තු දෙක ආපසු බාර දීමටය. ඉතින් ළමයිනේ ඔන්න ඔය විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් තවත් කතාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මං ගිහින් එන්න. පරිස්සමින් ඉන්න මගේ යාළුවෝ හැමෝම.